ගෙදර කවුද? මොකද? කතේ කවුද අනුන්ගේ පස්සෝ? PHIද තැපෑරෙන්ද පොලිසියෙන්ද? පොලිසියෙන්නේ. මාත්‍ය මොකෝ? 18න් දෙක. දාට දෙකට බෙදුවාව කියලා කියපා යකෝ. දාට දෙකට බෙදුවාව කියලා. හරි ඉඳපන්. මාත්‍යෝ දාට දෙකට බෙදුවාව ආසයි. ඒ මගුලන් නෙමෙයි යෝයි. මේ ඉඩම් අංකේ 18න් දෙකද කියලා ඇහුවේ. ඒකද? ඉඩම් අංකේ 18න් දෙක තමයි. අපලාජරි නිකන් ගුටි ගෑවා. අපිට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. සැමියා බිරිඳට පහර දෙනවා කියලා. කවුද ගෑනුන්ට ගාලා දෙන්නේ? කවුද කොහෙද දැයියා? මාත්‍යෝ අඳු කඩන්න ඕනේම ගෑනුන්ට ගන්න බෑ. හරි ගෑණෙක් කියන්නේ ගෑණෙක්ට අපි උතුම් කොට සලකන්න ඕන. ඒයි මේවලෙන් ඉඩම් අංකේ 18න් දෙක නේද? ඉඩම් අංකේ 18න් දෙක නේද? උඹ නේද උඹේ ගෑනට පහර දුන්නේ? අනේ මාමේ මම තාම බැදලා නැහැ. මම ඉන්නේ අටපසරේ. බටේ නේ මට බහන්දි වලින් නිකන් මේ බැදලා ළමයි උදින තාත්තලා වගේ. බටේ නෙමෙයි බෑ. පයද? බයික් එක සෙල්ලන්ද දා රෝදෝස් ගහ. පා. යෝ. කන පාලනා පොඩි උන්ට අරම්මනම් කියනවට. දැන් එන්න කියලා තමුන්ගේ පිරිතට. මණිකේ. සුටි මම අම්මා එන්න උමියෝ. එන්නකො පැටිය චුට්ටක් එළියට ඉතින්. ආදරෙන්නේ කතා කරන්නේ අප්පා. මේන්. අවුරුදු 10ක් ලව් කරලා එන එක බැන්දා. මේ මාතුරු කියනවා මම ඔයාලට පාර දෙනවලු. නෑනේ විශ්වද අම්මෝ. එහෙම කරලාද අපි? තමුන්ට ස්වාමියා පහර දුන්නද? නෑ මහත්තයෝ. දැක්කද සර් ඒකද කියන්නේ මෙතන පහර දීමක් වෙලා නෑ. නැද්ද? දැක්කද නෑලු. අලුත් අවුරුද්දේ ප්‍රශ්න දාගන්න බෑ. ප්‍රශ්න දාගන්න තිබුණොත් දානවා ගිහින් කූඩුවට. හරි. චරත්නායක අපි. හරි. හරිසයන් මාත්‍යෝ. අදලේ ඊත්. හරි. සෙල්ල යන්න සෙල්. නැද්ද? සෙල්ල යන්නකෝ සෙල්. එහෙම ප්‍රශ්නයක් නෑ නේ යන්න. නැද්ද? නෑ. සර්ලා යන්නකෝ. ප්‍රශ්න නෑ. නෑ